අපි වේදිකාව ගැන මුලින්ම කතා කරමු. මොකද වේදිකා නාට්‍යයේදී අපේ ආලෝකකරණය විතරයි අපිට ඕන වෙන්නේ සහ සංගීතය. එතකොට අපි කැමරාව අපිට උපයෝගී වෙනවා ටෙලිඩ්‍රාමා වලදී. ඉතින් ටෙලිඩ්‍රාමා ෆිල්ම්ස් වලදී. ඉතින් අපි කැමරාව ඩැක් කරන්න තමයි අපේ IPM ආයතනයෙන් විශේෂයෙන්ම උගන්වන්නේ. මූණේ තියෙන ඉරියව් අපි කොහොමද හඬ පාලනය කරගන්නේ? කැමරා ලෙන්සස් පිළිබඳ අවබෝධය. ක්ලෝස් අප් ෂොට් එකේදී මොන වගේ ලෙන්ස් එකක්ද යන්නේ? වයිඩ් ෂොට් එකේදී මොන වගේ ලෙන්ස් එකක්ද යන්නේ? එතකොට මිඩ් ෂොට් එක මොන වගේ ලෙන්ස් එකක්ද යන්නේ කියන එක තමයි අපි අපේ IPM සිසුන්ට කියලා දෙන්නේ. මොකද ඒක තමයි ප්‍රායෝගික කාරණා වෙන්නේ. මොකද ප්‍රැක්ටිකලි අපිට ඕන වෙන්නේ ඒ වගේ දැනුමක්. කැමරාව ඉස්සරහා තමයි අපි අවසානයේ දැක් කරන්න ඕන. අපි මොන දේ කරත් අපි අපේ කීනේ තමයි කැමරාවක් ඉස්සරහා ඇක් කරන එක. ඉතින් කැමරාවක් ඉස්සරහා ඇක් කරන දී තියෙන අභියෝග මොනවද? එතකොට සෙට් එකේ කවුද ඉන්නේ? කැමරා ඇසිස්ටන්ට්ලා ඉන්නවා, කැමරා DOP ඉන්නවා, එතකොට ශබ්ද පරිපාලක ඉන්නවා, එතකොට ලයිට් කරන අය ඉන්නවා. එතකොට ලයිට් කරන්නේ කොයි විදිහටද? එතකොට කටර්ස් එන්නේ කොයි විදිහටද? රිෆ්ලෙක්ෂන් එන්නේ කොයි විදිහටද? එතකොට ලෙන්ස් එකේ මේ ලෙන්ස් එකේ මොන ෂොට් එකද ගන්නෙ? ඉතින් ඒ පිළිබඳ අවබෝධයක් තිබ්බොත් තමයි නවක නළුවෙක්ට නිලියෙක්ට ඇත්තටම ලේසි වෙන්නේ.